13 18 වගේ අතරතුර සිද්ධියක් ඔය කියන්නේ අපේ අම්මලා තාත්තලා හැම සීයලා හැම කියපු කතාවල්. මේකේ ඔය ගවර කන්ද කියන්නේ මැඩම් මේ හේතුව හරියට මීහරක් මෙහෙ ඉඳලා කුඹුරු වැඩ කරන දැක්කේ මිනිහානේ අර ගම ගවර විලක් කියන්නේ අර ගමට. ගවර විලක් කියන්නේ ඇත්තටම ඒ තරම් මීහරක් ඉදී ගම. මේ කන්ද කියන්නේ බොන්ඩරි ගල කන්ද කියලා. ওই කන්දේ මේ හැමතැනම මීහරක් දාන කට්ටිය කියලා ගමරාල කියලා. හරිද? එයා දැන් අපි දන්න කාලේ ඊට ඉස්සෙල්ලා නේ එයාගේ සීයලා තාත්තලා ඔක්කොම කරලා තියෙනවානේ. ඔය එක්කෙනෙක්ගෙන් ඉතරේ තමයි මේ ඔය කන්නේ හරිය හැමතැනම මහරක් දාගෙන උට මේ කෝච් අර පැත්තම කෝච් පාර හදාගෙන ආවලා පාරමස් හදලාලු හරි නයි නැති මේ දොර පාලම ඊට පස්සේ කරපරේ මුදුමුත් කේල් පාර හදාගෙන ආවිල්ලාලු ස්ටේෂන් එකකට එක දැන් බලපොම අඩිය 82ක උසක් තියෙනවා ඒක ඇත්ත කතාව ඒ කියන්නේ ගැප් එකේ තියෙනවා යට පාරින් ඉන්න උඩ පාට අඩිය 82ක උසක් ඒක ගන්න බැරිලු ඉතින් ගන්න බැරි නිසා කෝච් අවුරුදු දෙකක් තුනක් මෙතනින් හරවාගෙන ගියාම මෙතන කොළඹට ඉතුරු ටික යන්න බෑ. ඉතින් අර මනුස්සයා හරබ්බල්ට මස්සර මේක ලොකු ප්‍රේරිකාවක්. එයා හිතුවලු කවුද මේ විමල සූර්යදේව මහත්තයා මේ ලක්ෂ්මන් විදුලි බලාගාරයේදී එතුමාත් මෙතන ඉඳලා තියෙන එකයි. එයා කිව්වලු ඔය හරබ්බල් මනුස්සයා ඇයි සර් දැන් මේ මෙච්චර කාලයක් අපි බලන කෝච්චි බදුලට යන්න මෙතනින් හරවගෙන යනවා. මේ ඇයි මේ කෝච්චි මේ යන්නේ නැත්තේ බදුලට කියලා. ඔව්. ඊට පස්සේ එයාට කිව්වලු හරි අනේ ලොකුනේ මේ අඩි 82 උසක් කියනවා ඒක ගන්න බෑ කන්ද වැඩි කන්ද වෙන්න නිසා රේල් පාරේල් කි ගන්න බෑ කන්ද මේ කියන්නේ බෑවුම වෙන්න නිසා කියලා. ඉතින් ඒ මාසෙ ඊට පස්සේ අරෙන් අහලා ඇයි සර් මම ඔය හරක් ගෙන පාරේ බෑවුමක් නැහැ වටේ රවුම කිව්වලු. ඕකේ හරි ඊට පස්සේ දැන් මිනිස්සුන්ගේ හතරක වැටහිලා. ඊට පස්සේ තව අගේ ඊට පස්සේ මිලුසුන් මහත්තයලා කොහොම හරි අවිදේනාව කතා මම අත් වශයෙන් කියන මම ඩයට් එක දැක්ක දාන්නේ තෑලි කැලිය මේ ඇඳ ගත්ත තෑලි මං කියන්නේ මිලුසුන් වලට දෙන්නත් ඇවිදේ ගාවිලා තියෙනවා අඩේ හරි ඇත්ත කතාව බෑ මම නෑ වටෙන් වටේ නෝරු බෑල්මක් නැල්ලු ඊට පස්සේ තමයි මේ අර සුද්දන්න කියලා දැන් ඉදාම නෑ හරි කවද කොයි වෙලාව හරි දැන් සුද්දන්න කියවනේ මේ විදිහින් මෙන්න මෙහෙම තියෙනවා මේ වටරවුම ගියාම මෙහෙම ගන්න පුළුවන් එහෙම කියලා දැන් සුද්දන්න වටරවුම කරමු අර අතෙන් මේක මෙහෙම රවුමක් කොහි කියලා හිතන්නේ ඒක කිලෝමීටර එකයි එකයි මීටර 800ක් දුරයිනේ මේ සුද්දන්න විතර හැරයට ගිහලු මේ ලොකුනා දැන් අපි දැන් දන්න ක්‍රමයට දැන් ලොකුනා කියන්නකෝ මෙහෙම විදිහට මේ කොහොමද මේ විදිහට කරන්නේ ජටාව ගැටේ ගහලා හදලා පෙන්නලා ගැටේ ගහලා ගොන්න ගොන්න ගැටේ පෙන්නන ඒක තමයි ජටා ගැටේ කියලා කියන්නේ